අන්තිමට අප්ඩේට් එකක් දුන්නේ දවස් 5කට විතර කලින් මං හිතන්නේ. ඒ කියන්නේ 23 වෙනිදා 23 වෙනි දවසේදී එතකොට 24 වෙනි දවසේ ඉඳලා 30 වෙනි දවස් වෙනකන් දවස් 5ක විතර අප්ඩේට් එකක් කොහොමද කෑම ගත්තේ, කොහොමද කැලරි බර්න් කරේ සහ කොහොමද weight එක අඩු වෙලා තියෙන්නේ කියන අප්ඩේට් එක ගිය සතියේ දවස් 5-6 කාල සීමාව ඇතුළත කොහොමද කියන එක මම මේකෙන් පොඩ්ඩක් පෙන්වන්න යන්නේ. මේ සතියේ බොහෝ දුරට කෑම සහ ව්‍යායාම ලිමිට් කරලා ගන්නට මැනේජ් කරගන්න සමත් වුණා. අපි ගත්තොත් එහෙම ගිය බදාදා කැලරි 1000ක් විතර අරගෙන තියෙනවා. ව්‍යායාම වලින් කැලරි 692ක් අඩු කරලා තියෙනවා. එතකොට එතන chicken curry, cooked fried egg, chicken roti එකක්, fish bun එකක්, ඔය වගේ කෑම ටිකක් අරගෙන තියෙනවා. එතකොට Thursdayත් normally ඒ වගේ ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ calorie intake එකයි calorie expense එකයි well managed. Friday මම හිතන්නේ බියර් දෙකක් විතර බුවා. නමුත් එක්සර්සයිස් කරන එකයි within net calorie 1000 තියාගන්න එක මැනේජ් කරගන්න පුළුවන් වුණා. Saturday okay, Sunday okay, Monday okay, Tuesday මම හිතන්නේ තාම යනවා. එතකොට මේ දවස් ඔක්කොගේම weight එක move වෙලා තියෙන හැටි අපි බලමු. එතකොට first of April ඉඳලා ගත්තොත් එහෙම 83.3 ඉඳලා හිමින් බර එහාට මෙහාට වෙලා තියෙන සමහරට ස්කේල් එකේ තියෙන ඩෙෆිෂන්සිත් එක්ක වෙන්න ඇති. නමුත් අද උදේ වෙද්දී 82.5කට එතකොට අපි overall weight movement එක බැලුවොත් එහෙම මෙන්න මෙතනදී ඒ කියන්නේ මං ඩයට් ප්ලෑන් එක පටන් අරගෙන සති 2කදී විතර මේ ලෙවල් එකෙන් 82.6ක weight එකක් මට බලා ගන්න පුළුවන් වුණා. නමුත් ඒකත් එක්කම ආයේ ෆ්ලක්චුවේට් වෙලා අද තමයි ඒ කියන්නේ ඩයට් ප්ලෑන් එක පටන් අරගෙන මාසයක් ඇතුළත මම කිලෝ 4ක් 86.5 ඉඳලා 82.5 වෙනකන් කිලෝ 4ක බරක් අඩු කරගෙන තියෙනවා. එතකොට අද වෙද්දී 82.5ක weight එකක් තමයි තියෙන්නේ. ඒක මගේ ඔරිජිනල් ටාගට් එකට වඩා කිලෝ එකක් වැඩි. ඒ කියන්නේ මේ මාසේ ඇතුළත මම හරිනම් 81.5කට මගේ weight එක අඩු කරගන්න අවශ්‍ය වෙලා තිබ්බා. තව කිලෝ එකක් achieve කරගන්න ඕනේ. එතකොට leg එකක් තියෙනවා. නමුත් මං හිතනවා ඉස්සරහට පොඩ්ඩක් අමාරු වෙයි කියලා weight එක අඩු කරගන්න. මොකද මේ පළවෙනි මාසෙනේ සාමාන්‍යයෙන් weight lose journey එක නැත්නම් බර අඩු කරගැනීමේ journey එක යද්දි පළවෙනි මාසේ 10%ක් අඩු වෙන එක නැත්නම් කිලෝ 4-5ක් අඩු කරගන්න එක මාර ලේසි. ඊට පස්සේ තමයි අමාරු ටික එන්නේ. ඒක නිසා අප්‍රේල් සහ මැයි මාසවල මීට වඩා අමාරුයි. ඒකින්ද මට ඩයට් ප්ලෑන් එක තව හොඳට මැනේජ් කරගන්න සහ කැලරි බර්න් කරන එක සමහරට ජිම් එකට යන්න ගිහිල්ලා ඉවර වෙලා මසල් පොඩ්ඩක් ගේන් එක වැඩි කරගෙන ඒකටත් කැලරි බර්න් කරන්න වගේ අවශ්‍යතාවයක් වෙයි බොහෝ දුරට. නමුත් මම සතුටුයි මේ මේ මාසේ ඇතුළත මට කමිට් වෙන්න පුළුවන් වෙච්ච ප්‍රමාණය ගැන. කමිට් වෙලා මට කිලෝ 4ක බරක් අඩු කරගන්න පුළුවන් වෙච්ච එක ගැන සහ ඒ කිලෝ 4 බර අඩු කරගනිද්දී මට ෆිසිකලි දැනෙන සහනය නැත්නම් ෆ්ලෙක්සිබිලිටි එක වැඩි වෙලා තියෙනවා, හති වැටෙනවා අඩුයි සහ අනික් ෆිසිකල් ෆිට්නස් එක ගත්තොත් එහෙම ආයේ දුවන්න පුළුවන්, ජොග් කරන්න පුළුවන්, ස්පීඩ් දුවන්න පුළුවන්. ඒ වගේ මොබිලිටි එක පැත්තෙන් ගත්තොත් එහෙම ඉම්ප්‍රූව්මන්ට්ස් තියෙනවා. මේ කිලෝ 4 විතරක් අඩු වෙද්දී පරණ ෂර්ට් ටී-ෂර්ට් ඇඳ ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ කිලෝ 4ක් අඩු වෙද්දී මාර ඩ්‍රාස්ටික් චේන්ජ් එකක්. එතකොට තව කිලෝ
4ක් 5ක් අඩු කරගන්න පුළුවන් වුණොත් එහෙම මම හිතනවා ඒක ගොඩක් ඉම්පෝටන්ට් සහ ලොකු ඇචීව්මන්ට් එකක් කියලා. බලමු අපි අප්‍රේල් මාසය ඇතුළත. අප්‍රේල් මාසය කියලා කියන්නේ මාර අමාරු මාසයක් බර අඩු කරගන්න. මොකද කෑමයි පාටි තෙල් කෑම අරම ගොඩාක් තියෙන මාසයක්. නමුත් ඒක තමයි සීන් එක. ට්‍රැක් එකේ ඉන්න පුළුවන් නම් මේ මාසෙන් අපි තව කිලෝ 4ක් 5ක් අඩු කරගන්න ඇටෙම්ප්ට් එකක් දෙන්න පුළුවන්. ඕකේ.